අද කාලේ ගොඩක් දෙනා ජීවිතේ යථාර්ථයට වැඩිය ගොඩක් ආස කරන්නේ, ඇලුම් කරන්නේ ෆැන්ටසියත් එක්ක ජීවත් වෙන්න. මොකද යථාර්ථය කියන්නේ ටිකක් කතුකයි, උත්සාහයක් දරලා තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ටිකක් අමිහිරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. නමුත් ෆැන්ටසිය කියන්නේ තමන්ගේ ලෝකවල තමන් ඒ දරන සිතුවිලි මත ජීවත් වෙන්න පුළුවන්. ආසාවන්, කැමැත්තන් ඒ දරාගෙන ජීවත් වෙන්න පුළුවන් දේවල් වලට. ඉතින් ඩිජිටල් මාධ්‍යයට ගියත් කොහේ ගියත් ගොඩක් වෙලාවට ලයික් එකක්, ෂෙයා එකක්, කමෙන්ට් එකක් වැඩිපුර වැටෙන්නේ ෆැන්ටසි දේවල් වලට, සතුට දනවන ඒ ෆැන්ටසි ජීවිතවල උදව් වෙන දේවල් වලට. නමුත් යථාර්ථය වෙනුවෙන්, කටුකත්වය වෙනුවෙන්, ජීවිතේ දරා ගැනීම වෙනුවෙන් කරන දේවල් වලට කාගේත් ආසාව, කැමැත්ත ටිකක් අඩුයි. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ අන්න ඒ වගේ ජීවිතයේ කටුකත්වයේ, අමිහිරි බව, ජීවිතයේ දරා ගැනීම, හැකියාව, බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරන කොට්ටාශය සම්බන්ධයෙන්. ඉතින් ඔව්, ජීවිතයේ සතුටින් ජීවත් වෙන්න ඕනේ. නමුත් ජීවිතයේ යථාර්ථය, ජීවිතයේ කටුකත්වය, ජීවිතයේ අමිහිරි බව තේරුම් අරගෙන ජීවත් වුණොත් ගොඩාක් සතුටින් ජීවිතේ හැමදාටම ගෙවන්න පුළුවන්. ෆැන්ටසියට ආදරය කරන්න, ජීවිතේ කටුකත්වයේ යථාර්ථය දැනගෙන. බොහොම ස්තුතියි.